හලෝ යාළුවනේ. අද අපි බලමු වැස්ස වහින්නේ කොහොමද කියලා. අපි වලාකුළු ලෝකේ යාළුවෝ. ඔද ඔයාලට වැසි රහස කියලා දෙන්නම්. ඔස්සෙල්ලම ඔරෙලිය මුහුදේ වතුර රත් කරනවා. ඔතකොට පුංචි වතුර බින්දු අහසට යනවා. ගේ කියන්නේ වාෂ්ප වෙනවා කියලා. වතුර අහසට යනවා. වතුර බින්දු ගොඩක් එකතු වුණාම වලාකුළු හැදෙනවා. එහෙම තමයි අපි හැදිලා තියෙන්නේ. අයියෝ! මාව ගොඩක් බරයි. මම දැන් වැස්ස වස්සන්න යන්නේ. වලාකුළු බර වුණාම වතුර බින්දු පහළට වැටෙනවා. ඒ තමයි වැස්ස. වැස්ස නිසා ගස්වැල් ලස්සනට වැඩෙනවා. මල් යාළුවොත් හරිම සතුටින්. සත්තුන්ටත් වැස්ස ගොඩක් වැදගත්. වතුර නැතුව කාටවත්ම ජීවත් වෙන්න බෑ. ඕර රත් කරනවා. වතුර අහසට යනවා. වලාකුළු වෙනවා. ඊට පස්සේ වැස්ස වහිනවා. අදයි සමහර වෙලාවට තද වැස්සත් එනවා. ඔතුමට ගෙදර එතුලේ ඉන්න එක හොඳයි. ඔත අපි වැස්ස වහින්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. වලාකුළු ලෝකයේ තවත් කතා ඕනං සබ්ස්ක්‍රයිබ් කරන්න.